මිනිසයා තමයි සක්විති රජ කියන්නේ පිළිතුරේ. මේ සක්විති රජ ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සියලුම දිව්‍ය තලයන්ට අධිපති වෙනා තමයි සක්‍ර දෙවියන්. මේ සක්‍ර දෙවියනොත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා පිළිතුරේ. ඒ වගේම මුළු බ්‍රහ්ම තලයන්ට අධිපති කෙනා තමයි මහා බ්‍රහ්මයා කියන්නේ. මේ මහා බ්‍රහ්මයා ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා පිළිතුරේ. එහෙමනම් තමා තුළ විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උතුම්ම උත්තමයයි කියන කාරණය පිළිතුරේ. එහෙනම් මේ උතුම් ශක්තිය නුවණින් දකින කෙනා නිරේතුරුවම තෙරුවන් කෙරෙහි සරණ තුලේ අයෝමය ශක්තිය තුල ඉන්න කෙනාට තමා තුල විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මේ අමනුෂ්‍යයෙකුට Tamanට පීඩා කරන්න බෑ කියන කාරණේ මාර්ගය. එතනින් තමයි ඒක මතු කරගන්නේ. කෙනෙක් හිතනවා නම් අමනුෂ්‍ය පීඩාවක් මට තියෙනවා කියලා එයාගේ දුර්වල සද්ධාවයි පිටුනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාවෙන් පරිපූර්ණ කෙනා තුළ අයෝමීය විශ්වාසයක් ඇති වෙනවා. ධර්මයේ විශ්වාසයේ සංඝයාගේ විශ්වාසයේ සංඝයාගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය තමා තුළ තියෙනවා කියලා. එනිසා මේ විශ්වාසය තුළ අපි ඉදිරියට යද්දී මොනම හේතුවක් නිසාවත් අමනුෂ්‍ය පීඩාවන් අපිට ඇති වෙන්න විදියක් නැහැ පිටුනේ. එනිසා නිරතුරුවම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තව සකස් කරගන්න. ඒ සකස් කරගත්ත තැනදී පින්වතුනි තමා තුලින් තමා විශ්වාසයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ තියෙන තාක්කල් මට අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙන්න බැහැ කියලා. නමුත් සමහර කෙනෙකුට එවැනි දැනීම් සකස් වෙනවා. එවැනි දැනීම් සකස් වෙන්නේ පින්වතුනි පෙර අකුසල් සංස්කාරයක් නිසාමයි. දැන් උගාක් ඇවිල්ලා කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා ආච්චි මගේ පිටිපස්සේ ඉන්නවා මේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ පෙර සංසාරේ අපි කළා වූ අකුසලයක් නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. දැන් එක මහත්ෙකුයි නෝනා කෙනෙකුයි හිටියා. ඒ නෝනාට හැමදාම ඔය අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබ්බා. ඒ නෝනාට හැම වෙලාවෙම පේනවා Tamanගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. ඒ නිසා මෙයා අප්‍රමාණ පීඩාවටපත් වෙලා ඉන්නේ. එයා ව්‍යාපාරයක් කරන නෝනා කෙනෙක්. ව්‍යාපාරේ කරන තාක්කල් එයාට ඒ ප්‍රශ්නේ නැහැ. ව්‍යාපාර ඉවර වෙලා ගෙදර ආවට පස්සේ නැත්තම් උදේට යන වෙලාවට තමයි එයාට දැනෙන්නේ හැම වෙලාවෙම එයාගේ පිටිපස්සේ කවුරු හරි එනවා කියලා. එයාගේ අම්මයි තාත්තත් නැති වෙලා එයා හිතනවා මගේ පිටිපස්සෙන් එන්නේ එක්ක මගේ අම්මා එක්ක මගේ තාත්තා කියලා. නමුත් පින්වතුනි අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ගැන විමසලා බලද්දී එයාගේ පිටිපස්සේ කිසිම අමනුෂ්‍යෙක් නැහැ. එයාට මේ කර්මයක් විපාක දෙන්නේ මොකද්ද? සංස්කාරපච්චය. අපිට යම් දැනීම් සකස් වෙනවා නම් ඒ දැනීම් සකස් වෙන්නේ පින්වතුනි අපේ කුසල් සහ කුසල් නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙකුට දැනීමක් සකස් වෙනවා මට දිවිනසා ගන්න ඕනේ කියලා. එයා දිවිනසා ගන්නවා. එයාට දිවිනසා ගන්න දැනීම සකස් වුණේ කුමක් නිසාද? සංස්කාරපච්චය විඥාන. දිවිනසා ගැනීමට අදාළ සංස්කාරයාගේ පිටිපස්සේ තිබ්බා. එයා පෙර ජීවිතේ සත්ව හිංසාවක් සත්ව ඝාතනයක් කළා නැත්නම් ගබ්සාවක් කරලා මෙවැනි අකුසල් විපාකයක් නිසා අන්න දිවිනසා ගැනීමට දැනීම සකස් වෙනවා පින්වතුනි. දැන් ඔබට දිවිනසා ගන්න දැනීමක් සකස් වෙන්නේ නැහැ. ඇයි ඊට අදාළ සංස්කාර ඔබ පිටිපස්සේ නැහැ පින්වතුනි. දැන් කෙනෙක් ඉන්නවා යාට තරුණ කාලෙම ළමා කාලෙම බොන්න අරක්කු බොන්න හිත සකස් වෙනවා දැනීම සකස් වෙනවා. ඇයි පෙර ජීවිතේ එයා අර විදියට මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට අදාළ අකුසල් කරගත්ත පින්වතුනි. තව කෙනෙකුට මුළු ජීවිත කාලෙම එයා අරක්කු වීදුරුවක් බීලා නැහැ. ඊට අදාළ දැනීම එයාට සකස් වෙන්නේ නැහැ. ඇයි දැනීම සකස් වෙන්නේ නැත්තේ? ඊට අදාළ අකුසල් එයා කරගෙන නැහැ. ඒ වගේම Tamanට දැනීමක් සකස් වෙනවා නම් මගේ පිටිපස්සේ අමනුෂ්‍යෙක් ඉන්නවා අපේ ගෙදර අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා මේ දැනීම නිසා ඔබ පීඩාවටපත් වෙනවා නම් නිරේතුරුව මේක සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවයට යොමු කළ දකින්න ඕනේ පින්වතුනි. මේ දැනීම සකස් වෙන්නේ අපේ අකුසල් සංස්කාරයක් නිසායි කියලා. දැන් අර මං කිව්වේ ව්‍යාපාරික කාන්තාවට නිරේතුරුව දැනීමක් සකස් වෙනවා මගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. එතකොට අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියනවා මෙයා පිටිපස්සේ කවුද එන්නේ කියලා. එතකොට එන කෙනෙක් නැහැ. නමුත් මේ විපාක දෙන්නේ අකුසලයක්.
මොකක්ද මේ යාගේ අකුසලය? මේ නෝනා මේ ජීවිතේ අවුරුදු 60ක් පමණ වයස නෝනා කෙනෙක්. එතකොට මෙයා පෙර ජීවිතේ මනුස්ස කාන්තාවක්. එතකොට පෙර ජීවිතේ කියන්නේ මීට අවුරුදු 60කට ඉස්සෙල්ලා පින්වතුනි. මේ පෙර ජීවිතේ මේ කාන්තාව කරලා තින්නේ සත්ත්ව පාලනය කියන්නේ මීහරක් පාලනය තමයි කරලා තියෙන්නේ. මීට අවුරුදු 60ක් කියන්නේ අද වගේ සංකීර්ණ සමාජයක් නෙමෙයි. අද වගේ යාන වාහන ගොඩ නැගිලි මේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. එදා ගොවිතැන තමයි ප්‍රධානම ආර්ථික මාර්ගය, ආදායම් මාර්ගය. එදා කෙනෙකුට මීහරක් 10 දෙනෙක් හිටියා කියන්නේ එයා තමයි එදා හිටපු ලොකුම සල්ලිකාරයා පින්වතුනි. ඒ වගේ මේ නෝනා පෙර ජීවිතේ මීහරක් කණ්ඩායමක් සත්ත්ව පාලනය කළා වූ කාන්තාවක්. මේ නෝනගේ ආදායම වෙලා තියෙන්නේ මේ සතුන් කුඹුරු හාන්න දීලා ඒකෙන් ලැබෙනා වූ ආදායමයි පින්වතුනි. ඒතර බලන්න දැන් මීහරකේ කුඹුරක් කාන්න දුන්නට පස්සේ ඒ මීහරකගේ පිටිපස්සේ අර නගුල බැඳලා කොයි සා පීඩාවක් මේ මීහරක විඳිනවද පින්වතුනි. එයා අර නගුල බැඳලා අර මහ පොළව කඩාගෙන කොච්චරනම් පස බුරුල් කරගෙන යන්න කොච්චර වේදනාවක් දරනවද? ඔබව නකුලක බැන්දොත් ඔබට පුළුවන් ද විනාඩි 5ක් ඒ කටයුත්ත කරන්න? අපිට බෑ පින්වතුනි. නමුත් අර මීහරකා උදේ ඉඳන් හවස් වෙනකන් නකුලේ බැඳලා අරසා දුකක් විඳිනවා. එයාට මගේ කොන්දරි දෙනවා, මගේ ධනිස්සරි දෙනවා, මට වෙහෙසයි කියලා එයාට කියන්න බෑ. කිව්වත් එයාට විවේකයක් නැහැ. ඒ නිසා මේ නෝනා පෙර ජීවිතේ අර සතුන් නරාකාරයෙන් කුඹුරු හාන්න දීලා ඒ තුලින් ආදායම ලබාගත් කාන්තාවක්. ඒතර බලන්න මේ ජීවිතයේ අකුසලයේ සත්ව හිංසාවක්. ඒ සත්ව හිංසාව මේ ජීවිතේ විපාක දෙන්නේ මොකද? කොහමද? අර මීහරකා පිටිපස්සේ අර නගුල බැඳලා ඒ නගුල නිසා මීහරකා යම්සේද පීඩාවටපත් වෙන්නේ ඒ අකුසලය එයාගේ පිටිපස්සෙන් නගුල බැඳලා එනවා වගේ මගේ පිටිපස්සෙන් කෙනෙක් එනවා කියලා අකුසලේ විපාක දෙනවා පින්වතුනි. එයාගේ පිටිපස්සේ කවුරුත් නැහැ. අර මීහරක්ව නගුලේ බැඳලා යම්සේද මීහරක්ව පීඩාවටපත් කළේ ඒ අකුසලය මගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියන තැන ඉඳන් එයා බරපතල මානසික කායික පීඩාවකට ලක් වෙලා අකුසලේ විපාක දෙනවා. ඒ නිසා නිරේතුරු ඔබ දකින්න ඔබට අමනුෂ්‍යයන් පිළිබඳ පීඩාවන් දැනීම සකස් වෙනවා නම් එක කාරණයක් තමයි මෙන්න මේ අතීත අකුසල් සංස්කාරයන් විපාක දෙනවා.